ආයිබෝන් කියලා මගේ YouTube channel එකට ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. අද බලමු හරිම ලේසියෙන් හරිම විදියට වටලප්පම් හදාගන්න විදිය. මම නම් සීනි චුට්ටක් අඩුවෙන් දැම්මේ. මුලින්ම හකුරු ටික හොඳින් හැදිගා ගන්න. මෙන්න මේ විදියට නනවත්තම ටිකක් හැදියා ගන්න. ඊට පස්සේ පොල් කිරි ටිකක් පෙරලා හකුරු ටික නිවුනහම මේ පොල් කිරි මිටි කිරි විතරයි ඒ ටික මේ හකුරු වලට කලවම් කරලා ලුණු සල්පේකුත් දාලා හොඳට හැදි ගන්න. ඊට පස්සේ වැනිලා සල්පයක් දෙන්නක් වගේ දාන්න. මම ගත්ත බිත්තර පහ වෙන වෙනම කඩාගෙන ගසා ගන්න. ඊට පස්සේ මේකට දාන්න තියෙන්නේ මේ මිශ්‍රණය එක දාලා ගොඩක් කලවම් කරන්න එපා. සාමාන්‍ය ප්‍රමාණයට කලවම් කරන්න. ගොඩක් නෙවෙයි ටිකක් කලවම් කරන්න. ඒක මේ ගානට වගේ එනකොට ඇති. ඊට පස්සේ මම හැදුවේ මේ රයිස් කුකර් එකේ තමයි හැදුවේ. මේ වගේ මේව ටිකක් අඩේ තියෙන ඕන තරම් එකක් අරගෙන මේ විදිහට දාන්න බිත්තර පහින් මම මේ තුනකට හදාගත්තා. හරිම ලේසි ස්ටීම් කරගන්න තියෙන්නේ. පැය භාගයක් වගේ ස්ටීම් කරගන්න. උමාලෙන් තඹ ගන්න තියෙන්නේ. මම කරේ මේක වහන්න පොයිල් පේපර් නැති නිසා මේ රෙද්දක් අරගෙන මේ පියන හොඳට වැහුවා මේ විදිහට. පැය භාගයකින් පස්සේ මෙන්න මේ විදිහට කන්න පුළුවන් ඔයගොල්ලන්ට. හදලා බලන්න. හරිම ලේසි. Thank you හැමෝටම.